අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ක්‍රොප් টොප් එක ගොතා ගන්න විදිය. මේ ක්‍රොප් টොප් එක ඔයාලට මේ විදිහට වගේ මේ වගේ මේකට අතක් දාලා උස වැඩි කරලා තව කර හැඩ කරලා ඔයාලට අවශ්‍ය විදිහට ගොතා ගන්න පුළුවන් මේ බේසික් ක්‍රොප් টොප් එක ඉගෙන ගත්තාම. ඒ වගේම මේ කප් දෙකට ඔයාලට වෙනම මල් පෙති වගේ ඇටච් කරගන්නත් පුළුවන්. ඒ විදිහට ලස්සනට කප් එක හැඩ කරගන්න පුළුවන්. මේ විදිහට පර්ල්ස් දාලා වගේම වෙනම මල් පෙති වගේ ගොතලා මේ කප් එකට ඇටච් කරලා තව ලස්සන කරගන්නත් පුළුවන්. මම මේ සඳහා යොදාගන්නේ T20 නූල දෙපොට දාලා මිලිමීටර් 2 කටුවෙන් තමයි ගොතාගන්නේ. ඔයාලට වූල් උනත් පාවිච්චි කරන්න පුළුවන් නූල් වලින් ගොතන්න බැරි අයට. ඒකටත් මිලිමීටර් 2 කටුව අරගන්න. එහෙනම් දැන් අපි බලමු මේ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. මෙතන ගොතාගෙන තියෙන මීඩියම් සයිස් කප් එකක්. මෙන්න මේ විදිහට තව කප් එකක් ගොතා ගන්න ඕන. මම මේ සඳහා යොදාගන්නේ T20 නූල දෙපොට දාලා මිලිමීටර් 2 කටුව. මුලින්ම දම්වැල් 7ක් ගොතා ගන්න. දම්වැල් 7ක් ගොතලා පළවෙනි දම්වැල් ඇතුලෙන් කටුව දාලා මේ දම්වැල් 7 එකිනෙකට රවුමක් විදිහට සම්බන්ධ කරගන්න. මේ වගේ. ඊළඟට දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා මෙතනට මේ රවුමට තුම්පට පිරවිලි 10ක් ගොතා ගන්න. ඒ කියන්නේ ඩබල් ක්‍රොෂේ. තුම්පට පිරවිලි 10ක්. එතකොට මේ මුලින් ගොතාගත්ත දම්වැලත් එක්ක ඔක්කොම 11යි. මේ විදියට තමයි එන්නේ. ඊළඟට දැන් මෙතන 10ක් ගොතාගත්ත තුම්පට පිරවිලි මෙතන තියෙන දම්වැල් තුනත් එක්ක ඔක්කොම තුම්පට පිරවිලි 11යි. ඊළඟට දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවන්න. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි එකක් ගොතන්න. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි 1යි ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට තමයි දෙවෙනි වටය ගොතාගන්නේ. ඊළඟට දෙවෙනි වටය ගොතන්න දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. කටුව වටේ නූල පටලලා මේ විදිහට පිරවිල්ල අතරින් කටුව දාලා නූල ඇදලා අරගෙන ලූප් දෙකක් අයින් කරනවා ලූප් දෙකක් අයින් කරනවා. ඊළඟට ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි. ඊළඟට තියෙන පිරවිල්ල අතරින් මේ විදිහට කටුව දාලා නූල ඇදලා අරගෙන මුලින්ම ලූප් දෙකක් අයින් කරනවා ඊළඟට ලූප් දෙකක් අයින් කරනවා. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි.
ඊළඟට ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දන් වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟට ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ආපහු ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දන් වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟ පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි දන් වැලයි ආපහු එතනටම තුම්පට පිරවිලි 1යි. ඊළඟට අවසාන පිරවිල්ලට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මෙන්න මේ විදිහට තමයි දෙවෙනි වටය ගොතා ගන්න. ඊළඟට තුන්වෙනි වටය ගොතා ගන්න දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. මෙතනට දැන් මේ හොඳ පිට පැත්ත මේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ ගෙතුවේ හොඳ පිට පැත්ත. ඊළඟට අපි මේ පැත්ත හැරෙවුවා මේ පැත්ත කන පිට පැත්ත. කන පිට පැත්තේදී බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකෙන් ගොතාගන්නේ හොඳ පිට පැත්තේදී ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකෙන් ගොතාගන්නේ. එහෙම ගෙතුවාම තමයි මෙතන මේ කප් එකේ දිගටම මේ වගේ එම්බෝස් වෙලා ඉරක් තියෙන්නේ. කන පිට පැත්තේ බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකෙන් හොඳ පිට පැත්තේදී ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකෙන්. අපි දැන් දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. එතකොට මේ දැන් තුන්වෙනි වටේ ගොතන්නේ කන පිට පැත්තෙන්. එතකොට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්නේ. කටුව වටේ නූල පටලලා මේ විදිහට කන පිට පැත්තෙන්. දැන් අපි ඉස්සරහ පැත්තේනේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක ගත්තේ. එහෙම නැතුව මේ විදිහට කන පිට පැත්තෙන් නූල අරගන්න ඕන. පිරවිල්ල අතරින් කටුව දානවා කන පිට පැත්තෙන්. ඊට පස්සේ ඒ කියන්නේ පිරවිල්ල පිටිපස්සේ. මේ පිරවිල්ල ඉස්සරහින් නෙවෙයි පිරවිල්ල පිටිපස්සෙන්. ලූප් දෙකක් අයින් කරනවා ලූප් දෙකක් අයින් කරනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි දන් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දන් වැලයි තුම්පට පිරවිලි 1යි ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ආපහු දැන් ඊළඟට තියෙන අපි මේ පැත්තෙන් ගොතාගත්ත ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක අපි ඒකට මේ පැත්තෙන් මේ විදිහට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. කටුව වටේ නූල පටලලා මේ විදිහට පිටිපස්සෙන් පිරවිල්ල අතරින් කටුව දාලා නූල ඇදලා අර ගන්නවා. ලූප් දෙකක් අයින් කරනවා ලූප් දෙකක් අයින් කරනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි දම් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දන් වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි දම් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දන් වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ආපහු ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි දම් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම් වැලයි තුම්පට පිරවිලි 1යි ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි දම් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම් වැලයි තුම්පට පිරවිලි 1යි ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මේ විදිහට තමයි තුන්වෙනි වටය ගොතාගන්නේ. ඊළඟට හතරවෙනි වටේ දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවන. දැන් මේ හොඳ පිට පැත්තෙන් එතකොට මේ පැත්තේ ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ. පළවෙනියටම ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනටත් තුම්පට පිරවිලි 1යි. ඊළඟට දම් වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම් වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට
තුම්පට පිරවිලි 1යි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ආපහු ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මේ රටාවට තමයි දැන් මේ දිගටම ගොතාගන්නේ මේ වටය. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මෙන්න මේ විදිහට තමයි ඉතින් අපි මුලින්ම තුම්පට පිරවිලි 11 ගොතාගෙන මේ රටාවෙන් වට 3ක් ගොතාගත්තා. ඊළඟට 4 වෙනි වටය දම් වැලක් ගොතලා අනිත් පැත්ත හරවන. දැන් ඔන්න කන පිට පැත්තට ඒ කියන්නේ බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ. කටු වටේ නූල පටලලා මුලින්ම බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්නවා. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. කියන්නේ තුම්පට පිරවිලි එකකට එක ගානේ 3ක්. ඊළඟට දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 3ක් ගොතනවා. 1යි 2යි 3යි. ඊළඟට බෑක් පෝස්ට් මෙතන අපි මේ පැත්තේ ගොතලා තියෙන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකට මේ විදිහට ඒ අතරින් කටුව දාලා බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඊළඟට ආපහු රටාව තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි තුම්පට පිරවිලි 1යි. ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. දැන් මේ විදිහට තමයි මේ වටේ රටාව ගොතාගෙන යන්නේ. තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. මෙතන තියෙන තුම්පට පිරවිලි වලට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න. 2යි 3යි. ඊළඟට දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මේ විදිහට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1යි. 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 තුම්පට පිරවිලි එකකට එක ගානේ 4යි. ඊළඟට දම් වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි. දම් වැලයි ආපහු එතනටම තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 4යි. 1යි 2යි 3යි 4යි.
ඊළඟට මෙතනට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 4යි. 1යි 2යි 3යි 4යි. ඊළඟට දම්වැලේ හිටසට. දම්වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 4යි. 1යි 2යි 3යි 4යි. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. මේ විදිහට තමයි මේ වටේ රටාව යන්නේ. මේ විදිහට ඒ වටේ ගොතා ගත්තට පස්සේ දැන් මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. එක පැත්තක තුම්පට පිරවිලි 5යි. ඊළඟට දම්වැලෙන් මෙහා පැත්තට තුම්පට පිරවිලි 5යි. දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. දැන් මේ කන පිට පැත්තෙන් යන්නේ මුලින්ම බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. එතනේ ෆ්‍රන්ට් පෝස්ට් දැන් හොඳ පිට පැත්තෙන් ගොතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි කන පිට පැත්තෙන් ගොතන බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකයි වෙනස් වෙන්නේ නැහැ. අනිත් මැද ටික තමයි වෙනස් වෙන්නේ. දැන් මෙතනදී දැන් අපි රටාව මෙච්චරයි වැඩි කරන්නේ. මෙතන ඉඳලා අපි දැන් කප් එක අර ගොට්ට වගේ හැඩේ හදා ගන්න ඕන. දැන් මෙතන ඉඳලම එකම රටාව යන්නේ පේලි 9ක්. තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා මුලින්ම. බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා ඊළඟට තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරලා ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු මේ පැත්තේ තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට ආපහු ඊළඟ කොටස පටන් ගන්න මුලින්ම තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊළඟට ආපහු බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට ආපහු රටාව තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි. 1යි 2යි 3යි. ඊළඟට තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ආපහු රටාව තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. තුම්පට පිරවිලි එකකට එක ගානේ 3යි.
දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි ආපහු තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි ඊළඟට තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ඊළඟට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා ආපහු රටාව. ඒ විදිහට ඒ රටාව ගොතා ගත්තට පස්සේ ඊළඟට දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවනවා. මේ පැත්තෙත් ඒ රටාවමයි දැන් අපි අඩු කිරීමේ පළවෙනි පේලිය ගොතුවේ. ඒ වගේ තව පේලි 8ක් ගොතා ගන්න ඕන. වෙනස වෙන්නේ එකම රටාව මේ පැත්තට කන පිට පැත්තෙන් ගොතනකොට මෙතනට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක හොඳ පිට පැත්තෙන් ගොතනකොට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එක. එච්චරයි වෙනසකට වෙන්නේ. එකම රටාව තමයි මෙතන ඉඳලා දිගටම යන්නේ. දැන් අපි එක පේලියක් හිතුවා. තව ඒ වගේ පේලි 8ක් ගොතා ගන්න මීඩියම් සයිස් කප් එකකට. දැන් මෙතන ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. මුලින්ම තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ඊළඟට තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. 1යි 2යි 3යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි එතනටම ආපහු තුම්පට පිරවිලි 1යි. ආපහු තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. ඊළඟට තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ඊළඟට ආපහු ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. ඊළඟට ආපහු රටාව තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි 1යි 2යි 3යි. ඊළඟට දම්වැලේ හිටසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට ආපහු තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. ඊළඟට තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ඊළඟට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. දැන් අපි මේ අඩු කිරීමේ රටාවෙන් යන දෙවෙනි පේලි. මේ වගේ පේලි 9ක් ගොතා ගන්න ඕනේ. දැන් අපි පේලි 2ක් ගොතාගත්ත එකම රටාව යන්නේ. දැන් මෙතනත් ඔයාලට දකින්න ඇති තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරා. ඊළඟට තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ආපහු තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ඊට පස්සේ කන පිට පැත්තෙන් ගොතාගත්තේ පළවෙනි රටේ. එතකොට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ. එතකොට හොඳ පිට පැත්තෙනුත් ගොතනකොට ඒ රටාවමයි මුලින්ම තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. දම්වැලේ හිඩසට තුම්පට පිරවිලි 1යි දම්වැලයි තුම්පට පිරවිලි 1යි. ඊළඟට තුම්පට පිරවිලි 1කට 1 ගානේ 3යි. තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරනවා. ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ 1යි. කන පිට පැත්තෙන් ගොතනකොට බෑක් පෝස්ට් ඩබල් ක්‍රොෂේ හොඳ පිට පැත්තෙන් ගොතනකොට ෆ්‍රන්ට් පෝස්ට් ඩබල් ක්‍රොෂේ එච්චරයි වෙනස වෙන්නේ. රටාව එකම විදිහට යන්නේ. මේ විදිහට පේලි 9ක් ගොතා ගන්න ඕන. මේ විදිහට ඒ පේලි 9 ගොතා ගත්තට පස්සේ මේ විදිහටම ඕනනම් තියන්න පුළුවන්. ඔයාලට මෙතන ෂෙල් ස්ටිච් එක ගොතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට දම්වැලක් ගොතලා මෙතන පළවෙනි පිරවිල්ලේ ඉඳන් දෙපට පිරවිලි ගොතාගෙන යන්න දම්වැලේ හිඩස වෙනකම්. මේ විදිහට ඊළඟට දම්වැලේ හිඩසට දෙපට පිරවිලි 1යි දම්වැල් 2ක් ගොතනවා. දම්වැල් 2ක් ගොතන මෙතන මේ ගොතාගත්ත දෙපට පිරවිල්ලේ ෆ්‍රන්ට් ලූප් එකයි එහා පැත්තේ ලූප් එකයි අතරින් කටුව දාලා නූල ඇදලා අරගෙන මේ හිස පැත්තට තියෙන ලූප් එක මේ ලූප් එක ඇතුලෙන් ඇදලා අරගන්න. මේ විදිහට පිකෝට් එකක් යොදා ගන්නවා. ඊට පස්සේ ආපහු දම්වැලේ හිඩසටම දෙපට පිරවිලි 1ක් ගොතනවා. ඊළඟට ආපහු දෙපට පිරවිලි 1කට 1 ගානේ ගොතාගෙන යනවා. ඊළඟ දම්වැලේ හිඩස වෙනකම්. ඊළඟට දම්වැලේ හිඩසට දෙපට පිරවිලි 1යි ඊළඟට දම්වැල් 2ක් ගොතනවා.
මෙතන මේ ගොතාගත්ත දෙපට පිරවිලි ෆ්‍රන්ට් ලූප් එකයි එහා පැත්තේ ලූප් එක අතරින් කටුව දාලා නූල ඇදලා අරගෙන ස්ලිප් ස්ටිච් එකක් යොදා ගන්නවා. ඊට පස්සේ එතනටම දෙපට පිරවිලි එකක් ගොතලා ආපහු දෙපට පිරවිලි එකකට එක් ගන්න දම්වැලේ හිටසට යනවා. මේ විදිහට පිකෝට් එකක් ගොතා ගන්නවා. ඒ වගේ දිගටම ඔයාලා ගොතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වගේ ඩොට් එකක් එනවා. ඕන්න මේක ගොතන්න නැතුව තියන්න පුළුවන්. ෂෙල් ස්ටිච් එක ගොතා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට කප් දෙක ගොතා ගත්තට පස්සේ මේ කප් දෙකේ මෙතන මේ සම්බන්ධ වෙන තැන් දෙකේ එකකට නූල සම්බන්ධ කරගන්න. මේ විදිහට අවසාන පිරවිල්ලට මම නූල සම්බන්ධ කරගන්නවා. මෙන්න මෙහෙම නූල සම්බන්ධ කරගත්තා. ඊළඟට දම්වැල් දෙකක් ගොතන්න. දම්වැල් දෙකක් ගොතලා ඊළඟට මෙතන ඊළඟ කප් එකේ අවසාන පිරවිල්ලට මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. දම්වැල් දෙකක් ගොතලා මෙන්න මේ විදිහට සම්බන්ධ කරා. ඊළඟට දැන් ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගත්ත කප් එකේ මෙතන කියන්නේ අවසාන තුම්පට පිරවිලි පීලිය පටන් ගන්න තැනට වෙනකම් මෙහෙම ස්ලිප් ස්ටිච් වලින් යන්න. මේ විදිහට ඒ කියන්නේ දැන් මෙතන තියෙන දෙපට පිරවිලි පීලිය ඊළඟට තියෙන මේ තියෙන තුම්පට පිරවිලි මෙතන ඉඳන් මෙතනට. එතන ඒ කියන්නේ මේ අවසාන තුම්පට පිරවිලි පීලියේ මෙතන මේ යට කොටස ඒ කියන්නේ මුල කොටසට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් වලින් ගියා. ඊළඟට මෙතන ඉඳන් අර මුලින් ගොතාගත්ත දම්වැල් දෙකට මේ මුලින් ගොතාගත්ත දම්වැල් දෙකට තුම්පට පිරවිලි දෙකක් ගොතන්න. ඒ කියන්නේ එක දම්වැලකට තුම්පට පිරවිලි 1යි ඊළඟ දම්වැලට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට තුම්පට පිරවිලි 1යි තුම්පට පිරවිලි 1යි ගොතලා දැන් මෙතනත් අර දැන් මෙතන මේ මුලට ගිහ ස්ලිප් ස්ටිච් වලින් අන්නේ ඒ මුලටම මේ පැත්තේ ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. මේ විදිහට. එතකොට එක සමානව තියෙනවා. ඊළඟට මේ ඊළඟ තුම්පට පිරවිලි පීලියේ මුලට වෙනකම් යනවා ස්ලිප් ස්ටිච් වලින්. මේ විදිහට. ඊළඟට අනිත් පැත්ත හරවන දම්වැල් මුකුත් ගොතන්න එපා. අනිත් පැත්ත හරවන්න. දැන් මෙතන තියෙනවා තුම්පට පිරවිලි දෙක. ඒ තුම්පට පිරවිලි දෙකේ පළවෙනි තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි දෙකයි. ඊළඟ තුම්පට පිරවිල්ලටත් තුම්පට පිරවිලි දෙකයි. ඊළඟට ඊළඟ පීලියට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මෙන්න 1යි 2යි ඊළඟට තුන්වෙනි තුම්පට පිරවිලි පීලියේ මුලට වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ මෙතන තුම්පට පිරවිලි එකකට එක ගානේ 4ක් ගොතනවා. 1යි 2යි 3යි 4යි. දැන් මේ පැත්තේ පීලියේ අවසානයට මේ විදියට සම්බන්ධ කරගන්න. මේ විදිහට. ඊට පස්සේ ඒට පහලින් තියෙන පීලිය අවසානයේ වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. දැන් උඩ තියෙනවා තුම්පට පිරවිලි 4.
ඒ තුම්පට පිරවිලි 4 පළවෙනි තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි දිගයි. ඊළඟ තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ඊළඟ තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. ඊළඟට අවසාන තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට ඔන්න මෙතන මේ තුම්පට පිරවිලි පේලිය අවසානයේට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට ස්ලිප් ස්ටිච් වලින් යනවා ඊළඟ පේලිය අවසානය වෙනකම්. අනිත් පැත්ත හරවනවා. දැන් මෙතන තියෙනවා තුම්පට පිරවිලි ඔක්කොටම තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න ඕන. 2යි 3යි 4යි 5යි 6යි. තුම්පට පිරවිලි 6ක් තියෙනවා. ඒ 6ට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගත්තා මේ විදිහට. ඊළඟට තියෙන පීලියේ අවසානෙට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඊළඟ පීලිය අවසානයේ වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. ඊළඟට පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 4යි. ඊළඟට අවසාන තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට ඒකත් සම්බන්ධ කරනවා ඊළඟ පීලියේ අවසානෙට. ඊළඟට තියෙන පීලිය අවසානය වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 6යි. ඊළඟට තුම්පට පිරවිලි 2යි. අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. මේකත් දැන් සම්බන්ධ කරනවා මේ පීලිය අවසානයට. ඊළඟ පීලිය අවසානය වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. ඊළඟට අනිත් පැත්ත හරවනවා. දැන් ගොතනවා මේ පිරවිලි ඔක්කොටම එකකට එක ගානේ 10ක් තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඊළඟට ඒකෙත් පිරවිල්ලේ තුම්පට පිරවිලි පේලිය අවසානයේට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට ඊළඟ පේලිය අවසානයේට වෙනකන් ස්ලිප් ස්ටිච් වලින් එනවා. අනිත් පැත්ත හරවනවා. පළවෙනි තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 8යි. 1යි 2යි 3යි
4යි 5යි 6යි 7යි 8යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඒකත් ඊළඟ පේලියේ අවසානයට සම්බන්ධ කරනවා. ඊළඟ පේලියේ අවසානයේ වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. ඊළඟට කලින් වටේ ගොතාගත්ත පිරවිලි ඔක්කොටම අපි තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්නවා. 12ක් ගොතා ගන්න ඕන. ඒකත් ඒ පේලියේ අවසානයට සම්බන්ධ කරගන්නවා. ඊළඟ පේලියේ අවසානයට වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 10යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට මෙතන අවසානයේ පේලියේ පිරවිල්ලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට ඊළඟ පේලියේ අවසානයේ වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් වලින්. අනිත් පැත්ත හරවනවා. පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 12ක් ගොතනවා. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට ඒ පේලියේ අවසානයට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. ඊළඟට ඊළඟ පේලියේ අවසානයේ වෙනකන් යනවා ස්ලිප් ස්ටිච් එකකින්. ඒ කියන්නේ දැන් මේ පළවෙනි පේලියේ විතරයි පළවෙනි වටේ විතරයි ඉතුරු වෙන්නේ. ඊළඟට අනිත් පැත්ත හරවනවා. පළවෙනි පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. ඊළඟට තුම්පට පිරවිලි එකකට එක ගානේ 14යි. ඊළඟට අවසාන පිරවිල්ලට තුම්පට පිරවිලි 2යි. දැන් මෙතන පළවෙනි වටේ අවසානයේ. එහෙම නැත්නම් දෙවෙනි වටේ මුලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා නූල කපලා අයින් කරගන්න. මෙන්න මේ විදිහට
විදිහට තමයි කප් දෙක සම්බන්ධ වෙන්නේ. දැන් කප් දෙක මූට්ටු කරන විදිය ඔයාලට අපැහැදිලි වුණා නම් මේක බලන්න. දැන් මේ මං ඇඳලා තියෙන්නේ මෙහෙම කප් දෙක. මේ දෙපැත්තට ඇඳලා තියෙන්නේ කප් දෙක. එතකොට මේ කප් දෙකේ අර මුලින් තියෙන තුම්පට පිරවිලි ටික තමයි මේ ඇඳලා තියෙන්නේ. එතකොට දැන් මම මේ ක්‍රොප් ටොප් එක ඩමි එකට සෙට් කරපු නිසා මෙතන මම ගත්තේ දම්වැල් දෙකයි. ඔයාලට ඊට වඩා ඔයාලගේ පරතරය අනුව ගන්න පුළුවන්. ඔයාලා කප් දෙක තියලා බලන්න. ඒ ප්‍රමාණයට සාමාන්‍යයෙන් දම්වැල් 4ක් 6ක් දම්වැල් 3 ඉඳලා වැඩිපුර ගන්න පුළුවන්. මම මෙතන ඩමි එකට දාපු නිසා තමයි දම්වැල් දෙකක් ගත්තේ. දැන් මෙතන මුලින්ම මේ විදිහට මෙහෙම මේක හොඳට බලාගන්න. දැන් මෙතනනේ මම ඔයාලට නූල සම්බන්ධ කරන්න කිව්වේ. මෙන්න මෙතනින් තමයි නූල සම්බන්ධ කරේ. ඒ නූල සම්බන්ධ කරලා ඔයාලා දම්වැල් 4ක් ගොතන්න. දම්වැල් 4ක් ගොතලා ඊළඟ කප් එකේ මෙතනට මේ මුලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට මේ තුම්පට පිරවිල්ල දැන් අපි කෙලින්ම මෙතනට ස්ලිප් ස්ටිච් වලින් ගියොත් මේ තුම්පට පිරවිල්ල ඇකිලෙනවා. ඒක නිසා තමයි මේ මැද්දට ස්ලිප් ස්ටිච් එකක් දානවා. ඊට පස්සේ මෙතනට එනවා ස්ලිප් ස්ටිච් එක. ඒ විදියට මේ දම්වැල් 4 ගොතලා මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරා. ඊට පස්සේ මැදට ස්ලිප් ස්ටිච් එකක් ගියා. මෙතන ස්ලිප් ස්ටිච් එකක් ගියා. ඊළඟට මේ මුලින් ගොතාගත්ත තුම්පට පිරවිලි 4ට මේ දම්වැල් 4ට මේ විදියට තුම්පට පිරවිලි 4ක් ගොතනවා. ඊළඟට මෙන්න මෙතන තියෙන තුම්පට පිරවිල්ල මුලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඊළඟ පීලිය ගොතන්න මෙතන මැදට ස්ලිප් ස්ටිච් එකකින් එනවා. මෙතන මැදට ස්ලිප් ස්ටිච් එකකින් එනවා. ඊළඟට ආපහු මෙතන ඔයාලට පුළුවන් තුම්පට පිරවිලි එකකට එක ගානෙම යන්න මේ පළවෙනි පීලි දෙක. ඊට පස්සේ මෙහෙම ගොතාගෙන ගිහලා මෙතන මුලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඊළඟ පිරවිල්ල මැදට ස්ලිප් ස්ටිච් එකකින් යනවා. ආපහු මෙතනට යනවා ස්ලිප් ස්ටිච් එකකින්. එතන ගිහිල්ලා මෙතන මේ පළවෙනි තුම්පට පිරවිල්ලට තුම්පට පිරවිලි දෙකක් ගොතනවා. ඊළඟ එකට එකයි, ඊළඟ එකට එකයි, ඊළඟ එකට දෙකයි. ඊළඟට මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට මේ තුම්පට පිරවිල්ලේ මැදට එනවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊළඟට මෙතන අගට එනවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊළඟට මෙතන ආපහු තුම්පට පිරවිලි දෙකයි, මෙතන එකයි, 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 ඊළඟට අවසානයේ තුම්පට පිරවිලි දෙකයි. ඊළඟට මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. ඊළඟට මැදට එනවා ස්ලිප් ස්ටිච් එකකින්, මෙතනට එනවා ස්ලිප් ස්ටිච් එකකින්. ඊළඟට ආපහු මේ උඩට තුම්පට පිරවිලි දෙකයි, එකයි, 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 දෙකයි. ඊළඟට මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට ඔයාලා දිගටම ගොතාගෙන යන්න. මෙතනට ස්ලිප් ස්ටිච් එකයි, මෙතනට ස්ලිප් ස්ටිච් එකයි. මේ තුම්පට පිරවිලි අපි මෙතනට කෙලින්ම ස්ලිප් ස්ටිච් දාන්නේ නැහැ. මෙතනට ස්ලිප් ස්ටිච් එකක් දාලා තමයි මෙතනට දාන්නේ. එතකොට ඇකිලෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න තැනට තුම්පට පිරවිලි දෙකක් ගොතන්න. මැද තියෙන තුම්පට පිරවිලි වලට එකකට එක ගානේ ගොතලා අවසානයේ තුම්පට පිරවිලි දෙකක් ගොතන්න. ඊළඟට මෙතන අවසානයේ ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරලා ඊළඟ පීලිය ගොතන්න. ඊළඟ තුම්පට පිරවිල මැදට ස්ලිප් ස්ටිච් එකයි, අවසානයේ ස්ලිප් ස්ටිච් එකයි ගොතලා මෙතන තුම්පට පිරවිලි දෙකයි, ඊළඟට මැදට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතලා ඊට පස්සේ අවසානයේ තුම්පට පිරවිලි දෙකක් ගොතලා මෙතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ වෙගෙන එන්නේ. දැන් ඔයාලා වූල් වලින් මම නූලින් කරපු නිසා තමයි කප් එක මේ තරම් උස මෙහෙම මේ ගාන පීලි ගොතා ගන්න කිව්වේ. සමහරවිට ඔයාලා වූල් වලින් ගොතනකොට මේ පීලි ගාන වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා බලන්න වූල් වලින් ගොතනකොට මේ පීලි ගාන හදාගෙන ගොතන්න. ඕනම පීලි ගානක් ගෙතුවත් මැද ටික සම්බන්ධ වෙන්නේ මේ විදිහට. මෙතන මැද පරතරය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. ලොකු බස්ට් එකක් තියෙන අයට මේකේ 6ක් විතර ගන්න පුළුවන්. සාමාන්‍ය බස්ට් එකකට 4ක් විතර වගේ. පොඩිම අයට බස්ට් එක පොඩිම අයගේ 3ක් විතර අරගෙන මේ රටාව මේ විදිහට කරගෙන එන්න. මේ විදිහට දැන් කොටස් දෙක සම්බන්ධ කරගත්තට පස්සේ ඊළඟට මෙතන තියෙන්නේ පළවෙනි වටේ. ඊළඟට තියෙන දෙවෙනි වටේ. අන්නේ දෙවෙනි වටේ ඉඳන් මේ පැත්තෙත් මේ පළවෙනි වටේ මේ දෙවෙනි වටේ. මෙන්න මෙතන මේ ළඟට වෙනකන් අපි පහළ කොටස ගොතා ගන්න. කියන්නේ මෙතනින් නූල සම්බන්ධ කරනවා. මේ විදිහට මේ හැම එකටම තුම්පට පිරවිලි එකකට එක ගානේ මෙතනට වෙනකන් ගොතාගෙන ඊට පස්සේ ආපහු දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා තුම්පට පිරවිලි ඒ අපි ඉන කොටස තමයි එතනින් ගොතාගන්නේ. ඒ විදිහට පහළට ඔයාලට අවශ්‍ය උසට ගොතා ගන්න. දැන් මෙතනින් පටන් ගන්න මේ පළවෙනි කොට පේලිය මේ දෙවෙනි පේලිය. මෙතනට නූල සම්බන්ධ කරන ඊළඟ මෙතනට තුම්පට පිරවිලි එකයි මෙතනට එකයි මෙතනට එකයි මෙතනට එකයි මෙතන
මැදට 2යි මෙතනට 1යි මෙතනට 1යි ඊළඟට මෙතනට ඊට පස්සේ මෙතන මේ තුම්පට පිරවිලි තියෙනවා ඊට පස්සේ මෙතනට 1යි මේ මැදට 2යි මෙතන තුම්පට පිරවිලට 1යි මෙතනට 1යි මෙතනට 1යි මෙතනට 1යි ඊට පස්සේ ආපහු දම්බලක් ගොතලා අනිත් පැත්ත හරවලා ඒ තුම්පට පිරවිලි ටික ඒ විදිහට තමයි අපි පල්ලෙහා මෙතන මේ කොටසෙන් පල්ලෙහා ඉන කොටස ඔයාලට අවශ්‍ය උසට ගොතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම දැන් යට පේලි 3ක් ගොතාගෙන තියෙන මේ විදිහට ඉන කොටසට පේලි 3ක් ගොතාගත්තා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ ඔයාට අවශ්‍ය උසට ඒ ඉන කොටස පේලි ගන්න ගොතාගත්තට පස්සේ මේ පැත්තේ මේ පළවෙනි පේලිය කප් එකේ උඩ පළවෙනි පේලිය මග ඇරලා එතන ඉඳන් පහළට තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතාගෙන එන්න මේ ඉන කොටසත් අහු වෙන්නවා. මෙතන ඉඳලා මෙහෙම එකකට එක ගානේ ගොතාගෙන ඉන කොටසත් අහු වෙන්නම ගොතා ගන්න. ඊට පස්සේ ආපහු අනිත් පැත්ත හරවලා ආපහු තුම්පට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්න. මේ විදිහට ඔයාලා පිට කොටස ගොතා ගන්න ඕනේ. මේ දැන් ගොතලා තියෙන්නේ මම පළවෙනි පේලිය පිට කොටසේ පළවෙනි පේලිය. මෙතනට නූල සම්බන්ධ කරලා එක පේලියක් මග ඇරලා ඊළඟ පේලියට නූල සම්බන්ධ කරලා මේ විදිහට හරි දුරින් ගොඩාක් රැලි ගැහෙන්නේ නැති වෙන්න දැන් මෙතන මේ තුම්පට පිරවිල ලයින් එකක් තියෙනවනේ මේ තුම්පට පිරවිල්ල ගුස්ස එතකොට ඒකේ මුදුනටයි මැදටයි අගටයි ඒ විදිහට තුම්පට පිරවිලි ගොතා ගන්න මේ විදිහට මෙතනට වෙනකන් ගොතනවා ආපහු දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා ඒ විදිහට තුම්පට පිරවිලි පේලි මේ පැත්තට අවශ්‍ය විදිහට ඔයාලට ගොතාගෙන එන්න තියෙන්නේ දැන් ඔයාලා පිටිපස්ස කෝඩ් එකක් දානවද බුත්තම් දානවද ෂිපර් එකක් දානවද ඒක ඔයාලට කැමති විදිහට තීරණය කරගෙන ඒ අනුව පිට ගොතා ගන්න. දැන් පුත්තම් දානවා නම් ඔයාලා සම්පූර්ණ ළඟට වෙනකම්ම ගොතලා ඒ කියන්නේ අඟල් භාගයක් වගේ එක උඩ එක යන්න ගොතා ගන්න ඕන පුත්තම් දානවනේ. ෂිපර් දානවා නම් දෙකම එක ළඟට වෙනකම්ම ගොතා ගන්න ඕන. කෝඩ් එක දානවා නම් ඔයාලට මැද හිඩස අඟලක් හරි අඟල් දෙකක හරි ප්‍රමාණයක් වෙන්න තියලා ඒ අතරට ඔයාලට ඒ ළඟට එනකන් කියන්නේ අඟලක් හරි අඟල් දෙකක පරතරය වෙනකම් ඔයාලට පිට කොටස ගොතා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට කැමති විදිහට පිටිපස්ස ගොතා ගන්න පුළුවන්. ඒ ප්‍රමාණ අනුව ගොතා ගන්න. ඒ වගේම දැන් මෙතන මම මීඩියම් කප් එකකට ගත්තේ. ඒ කියන්නේ බස්ට් එක 32, 33, 34 වගේ කෙනෙකුට මේ මීඩියම් කප් එක 30 ඉඳලා 34ට වගේ ඒ ප්‍රමාණවත්. එතකොට මේක ඔයාලා ලාර්ජ් කරගන්නවා නම් මෙතන අපි මුලින් ගත්තේ ඩම්බෙල් 7 හිඩසට තුම්පට පිරවිලි 11ක්නේ. ඔයාලට පුළුවන් ඒක තව 2ක් වැඩි කරන්න. තුම්පට පිරවිලි 11 වෙනකොට තව 2ක්. ඒ කියන්නේ 12යි 13යි පිරවිලි 13ක් ගොතලා මේ රටාවම කරගෙන යන්න තියෙන පිරවිලි 2ක් වැඩි කරගන්න විතරයි තියෙන්නේ. දැන් ඊටත් වඩා 40ට එහා වැඩි ලොකු XL සයිස් එකකට නම් ඔයාලට පුළුවන් තව පිරවිලි 2ක්. ඒ කියන්නේ 11යි 12යි 13යි 14යි 15යි පිරවිලි 15ක් අරගෙන මේ රටාවම මේ විදිහට යන්න අර මුල පිරවිලි ගාන වැඩි අඩු කරගන්න විතරයි ඕන. දෙකෙන් ගානට වැඩි කරගෙන යන්න ඔයාලට අවශ්‍ය සයිස් එකේ කප් එකට දෙක ගානේ වැඩි කරගෙන යන්න. දැන් මේ පිරවිලි 11ක් ගත්ත එක 30 ඉඳන් 34 සමහරට 36 වෙනකනුත් කරගන්න පුළුවන් වෙයි. අර ගොඩක් තදට වගේ එහෙම අඳින කෙනෙක්ට නම් 36 වුණත් පුළුවන්. ගොඩක් වෙලාවට ගොඩාක් සූට් වෙනවා මේ මීඩියම් සයිස් කප් එක 30 ඉඳන් 34 සයිස් එකට වෙනකම්. ඉතින් ඊට වඩා වැඩි කරගන්න ඕන නම් ඔයාලා මෙතන මුල ගන්න පිරවිලි ගාන දෙකෙන් දෙකට වැඩි කරගන්න. මෙතන 11යි. එතකොට ඔයාලට තව ඊට වඩා ලොකු කරගන්න ඕන නම් 13ක් අරගන්න පිරවිලි. ඒකලා මේ රටාවම මේ විදිහටම යන්න තියෙන්නේ. දැන් අඩු කරගන්න ඕන නම් පිරවිලි දෙකක් අඩු කරගන්න තියෙන්නේ. දැන් පොඩි සයිස් 28 සයිස් කප් එකකට වගේ නම් තව පිරවිලි දෙකක් මේ 11න් පිරවිලි දෙකක් අඩු කරන්න. ඒ කරලා මේ රටාවම ගොතාගෙන යන්න. ඒ විදිහට ඔයාලට කප් සයිස් එක හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට දෙපැත්තේ පිට හදා ගන්න. ඊට පස්සේ අපි බලමු අත් දෙක ගොතාගන්නේ කොහොමද කියලා. ඊළඟට අත ගොතා ගන්න දැන් මෙන්න මේ වගේ තීරු මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා තීරු. ඒ තීරු පහේ මෙතන දැන් මේ පැත්තේ නම් මේ විදිහට ගන්නෙ. මෙතන දැන් මම මේ අත ගොතාගෙන තියෙන්නේ මෙතන මේ විදිහට. දැන් මේ තියෙන පිකෝට් එක මෙතන මේ ත්‍රිකෝණය අවසන් ත්‍රිකෝණය මෙතනින් තමයි මේ පිකෝට් එක ගාවින් පටන් ගන්නෙ. ඒ කියන්නේ මේ පැත්තේ පටන් ගන්න ඕන මෙන්න මෙතනින්. දැන් මේ පැත්තේ මේ පැත්තටනේ ගොතාගෙන ඉන්න ඕනේ. එතකොට අපි මෙතනින් පටන්ගෙන පිරවිලි දෙකක් මග ඇරලා මේ ටිකට ගොතනවා. ආපහු පිරවිලි දෙකක් මග ඇරලා මෙතන. ඒ කියන්නේ මේ පිකෝට් එක ළඟ ඉඳලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8 වෙනි පිරවිල්ලෙන් නූල සම්බන්ධ කරගන්න. මේ පැත්තට ගොතනකොට ඒ විදිහට නැත්නම් අනිත් පැත්තේ ගොතනකොට පිකෝට් එකට එහා පැත්තේ පිරවිල්ලෙන් තමයි නූල සම්බන්ධ කරගන්න ඕන.
නූල ටිකක් වැඩිපුර තියලා සම්බන්ධ කරගෙන ඉතුරු නූල මේ පිරවිලි අතර යවන්න. එතකොට තව ගොඩක් හයියට නිර්මාණය තියෙනවා. දම්වැල් 3ක් ගොතනවා. එතනින් ඊට පස්සේ දම්වැල් 3ක් ගොතලා පිරවිලි දෙකක් මග ඇරලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 3ක් ගොතනවා. ඊළඟට දම්වැල් දෙකක් ගොතනවා. ඊළඟ පිරවිල්ලට ආපහු තුම්පට පිරවිලි 3යි. ඊළඟට මෙතන පිරවිලි දෙකක් මග ඇරලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලි 1යි. මේ විදිහට. ඊළඟට දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා අනිත් පැත්ත හරවලා මේ දම්වැල් දෙකේ හිඩසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි ගොතන්න. තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි එතනටම තුම්පට පිරවිලි 3යි දම්වැල් දෙකේ හිඩසට. ඊළඟට මෙතන මේ මුලින් ගොතාගත්ත දම්වැල් 3 තුන්වෙනි දම්වැලට තුම්පට පිරවිලි 1ක් ගොතන්න. මේ විදිහට. දම්වැලට ගොතා ගන්න හරියටම තුන්වෙනි දම්වැලට. එතකොට තමයි මේක මෙහෙම හොඳට ඇදිලා තියෙන්නේ. ආපහු දම්වැල් 3ක් ගොතනවා. දම්වැල් 3ක් ගොතලා අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා දම්වැල් දෙකේ හිඩසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි. මේ විදිහට ඔයාට අවශ්‍ය දිගට, ඒ කියන්නේ අත ඔයාට අවශ්‍ය දිගට දැන් මෙහෙම දිගට ගොතාගෙන ගිහිල්ලා පිටිපස්සේ පිටට මේක සම්බන්ධ කරනවා. එතකොට ඔයාට කට අවශ්‍ය දිගට මේ කොටස ගොතා ගන්න ඕන. මේ විදිහට ආපහු දම්බෙල් 3ක් ගොතලා හරවලා ගොතා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මේ පිටිපස්සේ මෙතන ඉස්සරහා ඉඳලා මෙහෙම ගිහිල්ලා මේ පිටිපස්ස පිටට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ කොටස තමයි අපි මේ ගොතා ගන්න. මේ දිගට වගේ ඔයාට අවශ්‍ය දිගට පටිය ගොතාගෙන පිටිපස්සේ පළුවට ඔයාට කැමති තැනකට ඒක ඇඩ්ජස්ට් කරලා ඔයා සම්බන්ධ කරගන්න. ඊට පස්සේ දැන් නූල දිගට කියන්නේ පටිය ගොතලා ඉවරලා නූල ටිකක් දිගට තියලා කපලා ඒක මේ විදිහට පිටිපස්ස පළුවට කියන්නේ පිටිපස්ස පිටට තියලා මහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට පිරවිල්ල මෙතන මේ තුම්පට පිරවිල්ල මෙතනින් පටන් අරගෙන මෙතන ඉවර වෙලා තියෙන එතනින් සම්බන්ධ කරගන්න නූල. ඒ සම්බන්ධ කරගෙන මෙතන මේ තුම්පට පිරවිලි හිඩසට තුම්පට පිරවිලි ගොතා ගන්න ඕන 3. දැන් අපි මේ අතේ මේ ෆ්‍රිල් එක තමයි මේ ගොතාගෙන යන්නේ. තුම්පට පිරවිලි 3ක් ගොතනවා, දම්වැල් 2ක් ගොතනවා, එතනටම ආපහු තුම්පට පිරවිලි 3යි. අතේ වට ෆ්‍රිල් එක ගොතාගෙන යන්නේ. ඔයාට ඕනනම් අතක් දාගන්නත් පුළුවන් මේකට ෆ්‍රිල් එකක් මේ විදිහට දාන්න නැතුව. ඔයාට දැන් මේ විදිහට රේස් හදාගෙන කියන අත වඩක්කට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වටට මේ මෝස්තරෙම හරි මේ වටට මෙන්න මෙහෙම ඔයාලට දිගට අතක් ගොතා ගන්නත් පුළුවන්. තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි ගොතනවා. මෙතන මේ දම්වැල් 3 හිඩසට. ඊළඟට මේ හිඩස මග ඇරලා ඊළඟ හිඩසට. තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි එතනටම ආපහු තුම්පට පිරවිලි 3යි. මෙතන හිඩස මග ඇරලා ඊළඟ හිඩසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි. මේ විදිහට දිගටම ගොතා ගන්න ඕන අත වටේ. මේ විදිහට අවසානය වෙනකන් ඒ රටාව ගොතලා මේ විදිහට තියලා බලන්න. මේ පිරවිල්ලේ දුරින් ඒ හම්බෙන තැනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න.
ඊළඟට ඊළඟ පිරවිලි දෙකකට එහාට යන්න ස්ලිප් ස්ටිච් එකකින් මේ විදිහට ඊළඟට අනිත් පැත්ත හරවලා මේ දම්බෙල් දෙකේ හිටසට ගොතා ගන්න මේ රටාව. මෙතන මේ වැඩිය ඇතෙන්ට තියන්න එපා. එතකොට ලොකු හිඩසක් එනවා. මේ කටු වටේ එතන ප්‍රමාණයට දම්වැල තියලා මේ දම්වැල් දෙකේ හිටසට මේ විදිහට ගොතා ගන්න. දම්වැල් දෙකේ හිටසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි එතනටම ආපහු තුම්පට පිරවිලි 3යි. ආපහු ඊළඟ දම්වැල් දෙකේ හිටසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි. දැන් ඔයාලට තව ටිකක් අතේ ෆ්‍රිල් එකේ රැලි වැඩි කරගන්න ඕන කියලා හිතනවා නම් මෙතනදී ඔයාලට තුම්පට පිරවිලි 4ක් ගොතා ගන්නත් පුළුවන්. ආපහු දම්වැල් දෙකේ හිටසට තුම්පට පිරවිලි 3යි දම්වැල් 2යි තුම්පට පිරවිලි 3යි. මේ විදිහට මේ දෙවෙනි වටයත් ගොතා ගන්න. මේ විදිහට ගොතා ගත්තට පස්සේ මේකත් අර කලින් වගේ මෙහෙම තියලා බලලා එතනට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. මේ විදිහට ඊළඟ පිරවිල්ලට මම යනවා මේ විදිහට ස්ලිප් ස්ටිච් දෙකකින්. මේ විදිහට ඊළඟට අනිත් පැත්ත හරවලා මෙතන දම්වැල් දෙකේ හිඩසට තුම්පට පිරවිලි 4ක් ගොතා. තුම්පට පිරවිලි 4ක් ගොතනවා දම්වැලක් ගොතනවා එතනටම ආපහු තුම්පට පිරවිලි 4යි. මෙතන මේ දම්වැල ගොතපු තැනට ඔයාලට ඕන අර කප් එකේ ගෙතුවා වගේ පිකෝට් එකක් ගොතා ගන්නත් පුළුවන්. ඊළඟට මෙතන මේ කොටස් දෙක අතරට දෙපට පිරවිලි 1යි. ආපහු දම්වැල් දෙකේ හිටසට තුම්පට පිරවිලි 4යි. දම්වැලක් ගොතනවා ආපහු එතනටම තුම්පට පිරවිලි 4යි. ඊළඟට මේ කොටස් දෙක අතරට දෙපට පිරවිලි 1යි. ආපහු දම්වැල් දෙකේ හිටසට තුම්පට පිරවිලි 4යි. දම්වැලක් ගොතනවා ආපහු එතනටම තුම්පට පිරවිලි 4යි. මේ කොටස් දෙක අතරට දෙපට පිරවිලි 1යි. මේ විදිහට දිගටම ගොතා ගන්න. ඒ විදිහට ගොතාගෙන ඊට පස්සේ ඒ කොටසත් මේ টොප් එකේ පිටපස කොටසට සම්බන්ධ කරගන්න. මෙන්න මේ විදිහට තමයි එන්නේ අත කොටස. දැන් ඕනනම් ඔයාලට මෙතන ඉඳලා මේ අතේ මේ හරිය ඉඳලා මේ අත දිගට දෙපට පිරවිලි ගොතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ රටාවෙන් මේ අවසානයේ ගොතපු රටාව නෙවෙයි මේ රටාවෙම මේ වටටම ගොතාගෙන අත වටටම ගොතාගෙන හිම වටට ගොතාගෙන ඔයාලට පෆ් අතක් වගේ පිරිච්ච අතක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් දිග අතක් හදනවා නම් ෆිට් එකට දිග අතක් හදනවා නම් මෙතනින් අඩු කිරීමක් කරගන්න ඕනේ. කිහිලි කටෙන් අඩු කිරීමක් කරගෙන දිග අතක් හදාගන්න ඕනේ. එතකොට ඕපන් එක මම මෙතනදී මේ විදිහට පොඩි සිදුරු හදාගෙන තියෙනවා කෝඩ් එක දාගන්න. ඒක හදාගන්නේ ඔයාලා අවශ්‍ය තරමට පිට කොටස ගොතාගෙන ඊට පස්සේ දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතනවා. ඊට පස්සේ ඔයාලා සිදුරු වෙන් කරගන්න ඕනේ. මම දෙපට පිරවිලි එකකට එක ගානේ දෙකක් ගිතුවා. ඊළඟට දම් වැලක් ගොතලා එක පිරවිල්ලක් මගහැරලා දෙපට පිරවිලි එකකට එක ගානේ පහක් ගිතුවා. ආපහු දම් වැලක් ගොතලා එක පිරවිල්ලක් මගහැරලා ඊළඟ පිරවිල්ලෙන් දැන් දෙපට පිරවිලි එකකට එක ගානේ පහක් ගිතුවා. මේ විදිහට සිදුරු ටික හදාගෙන ඊට පස්සේ ඊළඟ වටේ දෙපට පිරවිලි එකකට එක ගානේ ගොතාගත්තා. මේ විදිහට සිදුරු හදා ගන්න පුළුවන්. බොත්තම් කාස හදා ගන්නවා නම් මෙහෙම එක පිට එක යන විදිහට හදා ගන්න.
පිට ඔයාලට සම්පූර්ණයෙන්ම ගොතලා මෙහෙම කොටසක් මේ කොටසක් මෙහෙම උඩ යන්න ඕන අඟල් භාගයක්. හරි ලොකු බොත්තම් දානවා නාකලා පොඩි බොත්තම් දානවා නාඟල් භාගයක් මෙන්න මෙහෙම එක උඩ යන්න ඕන. ෂිපර් එකක් දානවා නම් මෙන්න මෙහෙම ළඟටම එන්න ගොතා ගන්න. ඊට පස්සේ ෂිපර් එක දාන්න පුළුවන්. මම මෙතන කෝඩ් එකක් දාන නිසා පිට ඕපන් තිබ්බා. මෙන්න මේ විදිහට තමයි ගොතාගන්නේ. කප් එක මෙන්න මෙහෙම තියෙනවා ලස්සනට. ඔයාලට මේකට කප් එකක් ඇටච් කරගන්න පුළුවන්. මේ වගේ තමයි කප් එක එන්නේ. මෙතනටත් මේ ඉන කොටසටත් ඔයාලට මේ වගේ ෂෙල් ස්ටිච් එක ගොතා ගන්න පුළුවන්. මේ කර කොටසටත් පුළුවන්. ඉන කොටසටත් අවශ්‍ය නම් ගොතා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එක බලලා මේ ලස්සන ක්‍රොප් টොප් එක ගොතලා බලන්න. අපි තවත් අලුත් නිර්මාණයකින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.